Hi guys, කොහොමද ඉතින්? මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන මල් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මම නැගිට්ටා. 7:00යි හරියටම වෙලාව. ඊයේ හොඳටම වැහැලාද කොහෙද? පාර පොඩ්ඩක් තෙමිලා තියෙනවා. හැබැයි මට මොකුත්ම ඇහුනේ නැහැ. නැගිටලා තේ එකකුත් හදාගෙන මේස උඩින් තියලා තියෙන මගේ මල් ටිකේ ලස්සන බල මම තේ එක බිව්වා. ඔයාලගේ ගෙදරත් මේ විදිහට ලස්සනට මල් ටිකක් තියාගෙන බලන්නකෝ. ඒක ඇත්තටම හිතට පුදුම සැනසීමක්. ඩේසි මල් නම් ඔයාලට ගොඩාක් අඩුවට ගන්නත් පුළුවන්. මුලින්ම ඕඩර් එකක් තිබුණා ඩේසි මල් 10ක් පානදුරේ බස් එකට දාන්න කියලා. ඉතින් මම තේකත් බීලා මල් 10ක් පත්තරේ ඔතාගෙන මේ පානදුර බස් එකට යන ගමන් මල් ටික දාන්න. ටවුන් එක කිට්ටුවම ඉන්න නිසා මල් ටික දාගන්න නම් මට ගොඩාක් ලේසි. 10යි 10ට උදේ පානදුර බස් එක යනවා. ඉතින් මං 10ට 10ක් තියා ගෙදරින් ආවා. ඒ එනකොට මං ඕඩර් කරපු තව මල් වගේක් ඇවිල්ලා කියලා මට කෝල් එකක් ආවා. පානදුරේ බස් එකට මල් ටිකක් දාලා ආපු මල් ටිකත් අරගෙන මම ගෙදර ආවා. ගෙදර ඇවිත් බලනකොට මල් ටික ලස්සනට තිබුණා. ඊට පස්සේ ආයෙ කෝල් එකක් ආවා තව බස් එකකට මල් ටිකක් දාලා කියලා. ඒක ඇවිල්ලා ටිකක් වෙලා මල් ටික තියනවා බස් එකේ කවුරුත් නැහැ. ඉතින් මෙයාලට සල්ලි දීලා තමයි අපි මල් ටික ගන්න ඕනේ. බස් එකේ කවුරු හරි එනකම් මම මෙතෙන්ට වෙලා වාඩි වෙලා හිටියා. මෙතන තියෙනවා ඇස්තමේරියා මල් 800ක්. මේ ටික නම් මට තනියෙන් උස්සන් යන්න අමාරුයි. ඒ නිසා ට්‍රීවිල් එකකට එන්න කියලා ට්‍රීවිල් එක එනකම් මම මෙතන වාඩි වෙලා ඉන්නවා. ඔයාලා බලනවා ඇති බස් වල මොකද මල් එන්නේ කියලා. මම කලින් නම් මල් එකතු කරන්න තැන් වලට ගියානේ. ඉතින් මල් ඕඩර්ස් ගොඩාරියක් තියෙන දවසට මට එහෙම ගිහින් එකතු කරගන්න වෙලාව මදි. ඒ නිසා මම ඒගොල්ලෝ අඳුරන කට්ටියට කියලා මල් ටික එකතු කරලා දෙන්න කියලා එයාලට සල්ලි දීලා බස් වලට දාගන්නවා. ටවුන් එකකින් ගන්න තියනවා නම් මට ඒක ලේසි. ඊට පස්සේ කුරුණෑගල බස් එකට දාන්න තිබුණා මල් ටිකක්. මේ ලෑස්ති කරන්නේ මම ඒ ටික. ෂොප් එකකට තමයි මේ මල් ටික යන්නේ. ඉතින් මම මල් ටිකත් ලෑස්ති කරලා කුරුණෑගල බස් එකට යන්න ඕනේ. කුරුණෑගල බස් එක ටවුන් එකෙන් හරියටම 12:30ට යනවා. ඉතින් මම මේ මල් බොක්ස් එකත් අතින්ම අරගෙන කුරුණෑගල බස් එකට යන්නේ. මේ බොක්ස් එක පොඩි හින්දා මට අතින් අරන් යන්න පුළුවන්. ඒ නිසා මම ට්‍රීවිල් එකක් ගත්තේ නැහැ. කීය හරි ඉතින් දැන් එකතු කරගන්න එපේ. පැයක් විතර බලාගෙන හිටියා. හැබැයි බස් එක ආවේ නැහැ. පස්සේ ආලා බලනකොට අද ඒ බස් එක නැහැලු. ඊට පස්සේ ඒ කට්ටියට කතා කරලා කුරියරයකට මල් ටික දාන්නම් කියලා මම මේ ආපහු ගෙදර යන්න හදනකොට තව බස් එකක මල් වගේක් ආවා. ඒකත් අරගෙනම මම ගෙදරට ආවා. තාමත් මම ඉන්නේ උදේ තේක බීපු ගම. ඉතින් මොනවා හරි හදාගන්න ඕනි කියලා උයන්නත් පටන් අරගෙන මල් ටිකත් පැක් කරන්න පටන් ගත්තා. ඉතින් මට තව කෝල් එකක් ආවා මේ ඇස්තමේරියා මල් වගේක් ටවුන් එකේ එක්කෙනෙකුට ඉල්ලලා තිබ්බා ඒ ටික ගෙනියන්න ආවා කියලා. ඉතින් උයන එකත් පැත්තකින් තියලා මම මේ මල් ටික අරගෙන ආවා ටවුන් එකට එයාට දෙන්න. ආපහු ගෙදර ඇවිල්ලා මල් ටික පැක් කරන්න පටන් ගත්තා. මොකද දැන් මට උයා ඉන්න වෙලාව මදි. හැබැයි හොඳටම බඩගිනි ඒත් කරන්න දෙයක් නැහැ. වෙලාවට කුරියරයකට මල් ටික දාගන්න ඕන. මේ දවස්වල කුරියර් සර්විස් එකේ වෙලාවෙන් පස්සේ මල් බාරගන්නේ නැහැ. එහෙම වුණොත් මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන හින්දා මල් ටික පැක් කරා. ඒ අතරතුරේදී මට ආපහු කෝල් එකක් ආවා මල් ටික ඇවිත් තියෙන්නේ කියලා. ඒ කියන්නේ එක තැන් වලින් එක මල් මම ගෙන්න ගන්නවා. ඉතින් මේ ඇවිත් තියෙන්නේ මල් ටික. ඒ ටිකත් ආපහු ගිහිල්ලා අරගෙන ආවා. ටවුන් එකට ළඟ වුණාට මොකද පයින් ගිහින් ඇවිල්ලා ගොඩාක් මහන්සි. අවුරුද්දේ අවසාන දවස් ටික හින්දා ඒ දවස් ටික ගොඩාක් බිසි වුණා. මොකද ගෙවල් වලට මල් බොකේ වලට අලුත් අවුරුද්දට මල් ගන්න කට්ටිය ගොඩාක් හිටියා. කොහොම හරි ඔක්කොම මල් බොක්ස් ටික පැක් කරලා මම කුරියර් සර්විස් එකට ආවා. මේ තියෙන එදා මන් දාපු ඔක්කොම මල් ටික. ඒ වුණාට ඒගොල්ලන්ට බොක්ස් වැඩි කියලා මෙතනින් සමහර මල් පහුවදාට ඩිලිවර් වෙලා තිබුණෙත් නැහැ. මල් ටික දාලා මට තව තිබුණා එළවලු ලොරියක් 6:00ට යනවා. ඒකට මල් වගේක් දාන්න. ඒකට මට ලිලි මල් 30ක් විතර අඩු වෙලයි තිබුණේ. ඊට පස්සේ මම පයින්ම ලිලි මල් ටිකත් හොයාගෙන මේ ගෙදර යන ගමන් ඉන්නේ. මේ වෙලාවේ නම් ටිකක් රෑ වෙලා තනියෙන් ඇවිදින්නත් බය හිතුණා. තිබුණ ලිලි මල් ටික කඩාගෙන මම ගෙදර යනවා. හස්බන්ඩ් මේ දවස්වල නැහැ ටුවර් එකක් ගිහිල්ලා. එයා හිටියා නම් ඉතින් මට මේ වැඩවලට ගොඩාක් උදව් කරනවා.
ඒ මල් පෙට්ටි ටිකත් ලෑස්ති කරගෙන මම මේ ඉන්නේ ට්‍රේවිල් එකක් එනකම්. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ලොරිය යනවා කියලා කිව්වේ මේ තියෙන්නේ ලොරිය. ඒකට මල් ටිකක් දාලා ගෙදර එන්න පිටත් වුණා. අදට වැඩ ටික ඉවරයි. ඒත් ගෙදර ඇවිත් බලනකොට තිබුණේ මේ විදිහට. ගොඩාක් මහන්සි කකුල් හොඳටම රිදෙනවා දවසම ඇවිදලා. ඒ වුණාට ඉතින් ගේ මෙහෙම තියන්න බෑනේ. හස්බන්ඩ් අද ටුවර් එකේ නුවරඑළිය ඇවිල්ලා යනින් ගමන් මට කේක් කෑල්ලක් ගෙනල්ලා දුන්නා. දැන් තමයි උදේ ඉඳලම මේ බඩට කෑමක් වැටෙන්නේ. උයා ගන්නත් බැරි වුණානේ. උයා ගන්නත් ඕන මට හොඳටම මහන්සි. ඒ වුණාට ගේ මෙහෙම තියෙනකොට මට ඒක බලාගෙන ඉන්න බෑ. ඊට පස්සේ මම ගේ අස් කරන්න පටන් ගත්තා. මල් පැක් කරනවා කියලා කියන්නේ ඒ තැන ওই විදිහට විනාශ වෙනවා. ඒ වගේ කහට පොළවේ හිටිනවා. ඉතින් මම බය වුණා ටයිල් එකේ පාට හිටියේ කියලා ඉක්මනට මොප් කරලා මම අවසානයේ මට ඉතුරු වුණ රෝස මල් ටික ඒ ටිකත් පෝච්චියට දාලා ගේ ලස්සනට හදලා මොප් කරලා අස් කරලා වැඩ ටික ඉවර කරලා දවසේ අවසානම වැඩේ වොෂ් එකක් දාගන්න එක. මේ පිච්චෙන තරමට උණු වතුර හරීම සනීපයි. ගොඩාක් මහන්සි වෙලා මේ වගේ වොෂ් එකක් දානවා කියන්නේ ඉතින් මාරම සනීප දෙයක්. කොහොම හරි වතුරේ රස්නෙට ඔන්න කැම් එකත් වැහිලා ගියා. මම වොෂ් එකක් දාගෙන උයන්නම් කියලා හිටියට මට ගොඩාක් මහන්සි. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා උයන්න ඕනේ නැහැ. ඔයාලට මොනවා හරි මං ඕඩර් කරලා එවන්නම් කියලා. මොකද එයා දැක්කා මම අද දවසේ ගොඩාක් මහන්සි වුණා කියලා. ඉතින් මල් දාපු අයගේ ට්‍රැකින් නම්බර්ස් උත් ලියලා අලවලා ඉවර වෙනකොට හස්බන්ඩ් මට පීසා එකක් එවලා තිබ්බා. ඉතින් මේ වෙලාවේ මේක මට ලොකු දෙයක්. ගොඩාක් බඩගින්න හිටියේ. ඉතින් මේක කාලා මම දවසේ ඉවර කරා. අදට ගිහින් එන්නම් බයි.